මේක කැරකෙන පොඩි රවුමක් මට නැගිටින්න දුන්න එකේ කරුවක් නවතින මම මැරුවා මගේ හින වෙන්න හදවතේ තරුවා මට අත දුන්නු හැම එව් මතකයි කටින් සුබ කියලා හිත දන්නේ ගැහුවේ හෙන විතරයි තනියට උනේ මට Hello guys කොහොමද අද අපි මේ ඇවිල්ලා ඉන්නේ සිංගප්පූරුවේ එයාපෝට් එකට අපිත් මේ ෆස්ට් ටයිම් තමයි මේකට එන්නේ මේක ඇතුලේ මාර ලස්සනයි කියලා හැමෝම කියනවා ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ජෝසප් and මාලි vlogs අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉතින් බලමු අපි මේ සිංගප්පූරුවේ එයාපෝට් එක කොහොමද කියලා අපි හිතුවා අපි හැමෝම කියන මේක ඇතුළ ගොඩාක් ලස්සනයි වගේ ඉතින් අපි හිතුවද යාළුවෙනුමයි මේකට ගිහිල්ලා බලන්න කොහොමද කියලා මේකේ වෝටර් ෆෝල් එකක් තියෙන එකේ වතුර වැටෙන වතුර මලක් වගේ වැටෙන එකක් තියෙනවා හරිම ලස්සනයි මගේ නාම කියනවා ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා එන පිටක හරි මං හිතුවා ටිකක් එන්න රෑ වුණ නිසා ජෙවල් රේන් වෝටෙක්ස් එක විතරක් ඔයාලට අද පෙන්වන්න. මොකද ලයිට් ෂෝ එකක් තියෙන නිසා ඔයාලට මාර ලස්සනට මේක බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳෙන්න ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට ජෙවල් රේන් වෝටෙක්ස් එක කොහොමද කියලා. එහෙනම් මේ චංගි එයාපෝට් සිංගප්පූර් ඉතින් යාළුවනේ මෙතනට ආවහම හිතාගන්න බැරි වුණා මොකද අපි ෆස්ට් ඩේ මෙතනින් තමයි අපි මෙතනින් අපි ගියා ඒ නිසා අපිට මෙතන ටිකක් මතකයි ඉතින් මේ හරිය මාරම ලස්සනයි මේ එයාපෝට් එක ලෝකේ තියෙන මාර ලස්සනම එයාපෝට් එක ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහාට ඔයාලට පේනවා ඇති බෙල්ට් එක තියෙනවා මෙන්න මේ බෙල්ට් එකේ තමයි අපේ ලැගේජ් එන්නේ. ඉතින් එතනින් තමයි ලැගේජ් කලෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ බෙල්ට් එක මං හිතුවා ඔයාලට පෙන්නන්නනේ කියලා. මම වගේ පළවෙනි පාරට ආපු අයට මේ අත්දැකීම හොඳටම දැනෙනවා ඇති. සිංගප්පූරු චංගි එයාපෝට් එක ලෝකෙම ප්‍රසිද්ධ වෙන්නේ ඉතාමත් පහසු ලස්සන සහ අති උසස් සේවා තියෙන නිසා. ඉතින් මේකේ තියෙන විශේෂත්ව ගොඩක් තියෙනවා. ජෙවල් චංගි රේන් වෝටෙක්ස් ලෝකේ විශාලම ඇතුළතින් වතුර වැටීම මෙන්න මේ ජෙවල් කියලා තියෙන. ඉතින් අද අපි බලන්න යන්නේ අන්න ඒක. ඉතින් ඇතුළත තියෙන ලෝකේ උසම ඉන්ඩෝර් වෝටර්ෆෝල් එක තියෙනවා මෙතන. ගාඩන් ඒරියාස් ලෝකේ පළමු බටර්ෆ්ලයි ගාඩන් මේක ඇතුලේ තියෙනවා. ඒක තියෙන්නේ ටර්මිනල් 3 එකේ. shopping center, dining, paradise මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. මේ එයාපෝට් එක ලෝකේ හොඳම එයාපෝට් එකට හිමි සම්මානය best airport award එක ජයගෙන තියෙනවා. ඉතින් තවත් කියනවා නම් නොමිලේ විනෝද ක්‍රියාකාරකම් free cinemas, entertainment zone, gaming area, kids playground, pool, spa ලෝකේ ඉක්මනම immigration flow එකක් තියෙනවා. 24 hours open food court මේක ඇතුලේ තියෙනවා. මේ එයාපෝට් එක ලෝකයෙන් පිරිසුදුම නවීන එයාපෝට් එක බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා. මුලින්ම මෙන්න මෙතනම ෆොටෝ එකක් ගැහුවා. ඔයාලගේ එමෙතිද මේ ෆොටෝ නේද? මේ තියෙන මේ ජෙවල් කියලා මෙන්න මෙතනින් ඇතුළට යන්න ඕනේ ළමයි. ඒක හොරදාස් ගන්න. ඔය අලුතෙන් මේක බලන්න එන කෙනෙක් නම් මේ ජෙවල් කියලා තියන්නේ මෙන්න මෙතනින් ඇතුළට තමයි යන්න ඕනේ. ඉතින් අපි ඉක්මනට යමු. අද අපි බලන්න ආව රේන් වෝටෙක්ස් එක බලන්න. ඔයන් මේ vlog එක බලලා කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මෙතනට ඇවිල්ලා තියෙන කෙනෙක් නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න නැතුව නම් බලන්නේ දැම්ම ගිහිලා ජෝසප් and අමාලි vlogs අපේ channel එක subscribe කරන්න. අනිත් අයටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා බලන්න රේන් වෝටෙක්ස් චංගි එයාපෝට් සිංගප්පූර්.
නේ අපි යමු. යාළුවනේ ඔයාලට වැඩක් බලන්න වතුර වැටෙන එක මෙන්න මේක තමයි මේකේ තියෙන විශේෂත්වය නේද? බලන්න මේක බලන්නම තමයි ආවේ. බලාගෙන ඉන්න යාළුවනේ මේකේ ගොඩාක් පාට මාරු වෙනවා. මාර ලස්සනයි. එතකොට හොඳේ ගොඩාක් ලස්සන පාටවල් මාරු වෙලා මාර විදියට බලාගෙන ඉන්න ආස හිතෙනවා. ළඟට යන්න පල්ලෙහාට කට්ටිය ගිහින් දැන් කොළ පාට මයින්ට වෙන්න මේක හැම වෙලාවෙම නෑ. දැන් මේ ටයිම් එක පාට වැටෙනවා. දැන් මේ වතුර පාට මුලින්ම දම් පාට තිබ්බා. එක පාට වැටෙනවා. අක්කි පල්ලෙහාට යන්නද? අර පල්ලෙහා මේ අර තිබ්බ ලිෆ්ට් එකක් පල්ලෙහාට. අන්නට ගන්නවා. මම මේ අත් දෙකෙන් ෆෝන් දෙක අහලු. එකක් වීඩියෝ. තාම සුදු පාට නෑ. ඔන්න යාළුවනේ අපි මේ පල්ලෙහාට ආවා. පෙට්ටිය. ගියලා. මෙන්න දීපවාලි වලට කරකලා. මේක පොඩ්ඩක් කරමු.
දැන් අපි බලමු ලයිට් ෂෝ එක. We hope you enjoyed the Jewel Rain Vortex Light and Music Showcase, brought to you by Troop.com. Have a sparkling time.